ඉතාමත් ආදරෙන් පිළිගන්නවා කිරිමිස් YouTube channel එකට. මම පසුගිය වීඩියෝ මගින් මේ චූටි පැටියාගේ උපත්බර අඩු වැඩි වීම සම්බන්ධව කතා කළා. ඔබට මතක ඇති. මම අද කතා කරන්නේ මව්කිරි විතරක් දෙන මුල් මාස 6 තුල විශේෂයෙන් මේ පුංචි පැටියාගේ බර ප්‍රස්ථාරයේ අවධානය යොමු කළ යුතු අවදානම් අවස්ථා කිහිපයක් පිළිබඳව. මේ කියන අවදානම් தත්ත්වය ඔයාගේ දරුවාගේ වර්ධන සටහනේ තියෙනවද කියලා බලන්න. තියෙනවා නම් ඔයාට දැනටමත් උපදෙස් ලැබිලා ඇති වෛද්‍ය උපදෙස් සඳහා යොමු වෙන්න. එසේනම් උපමාව ක්‍රියාත්මක වෙන්න මොකද දරුවාගේ වර්ධන සටහනේ පවතින යම් යම් අවදානම් தත්ත්ව දරුවාගේ කායික මෙන්ම මානසික වර්ධනය කෙරෙහිද බලපෑම් ඇති වෙන්න පුළුවන්. අපි දැන් බලමු මොනවද මේ අවදානම් தත්ත්ව කියලා. පළවෙනි කාරණේ ඔබ දැන් දන්නවා දරුවාගේ උපත්බරෙන් 10%ක් මුල් දින 10 ඇතුළත අඩුවීම සාමාන්‍ය සිද්ධියක් බව. ඒ වුණාට උපත්බරින් 10%ක් පළවෙනි දින 2-3 ඇතුළත අඩුවීම අවධානය යොමු කළ යුතු අවදානම් කාරණයක්. විශේෂයෙන් මේ වන විට ඔබට මව්කිරි දීමේ ගැටලු තියෙන්න පුළුවන්. මේ අවස්ථාවේ වෛද්‍ය උපදෙස් සහ මව්කිරි දීමේ ක්‍රමවේදය නැවත නිවැරදි කර ගැනීම කළ යුතු වෙනවා. දෙවැනි කාරණය තමයි මුල් දින 10 ඇතුළත උපත්බරින් යම් ප්‍රමාණයක් අඩු කරගන්න දරුවා නැවත සති 2ක් වන විට උපත්බර හෝ ඊට වැඩි අගයකට වර්ධනය වෙන්න ඕනි. සති 2ේදී උපත්බරට ළඟා නොවීම අවධානය යොමු කළ යුතු කාරණයක්. මේ අවස්ථාවේ මව්කිරි දීමේ ගැටලු බොහෝ විට දරුවට තියෙන්න පුළුවන්. ඒක නිවැරදි කර ගැනීම තුළින් නැවත ඔබේ දරුවාගේ වර්ධනය නිසි ලෙස පවත්වාගෙන යන්න පුළුවන්. තුන්වෙනි කාරණය දරුවාගේ වර්ධන වේගය අඩුවීම. ඒ කියන්නේ මාසයකට වැඩි විය යුතු ප්‍රමාණය බර වැඩි නොවීම. සාමාන්‍යයෙන් දරුවෙකුගේ බර මාසයකට ග්‍රෑම් 600ක් කිලෝ 1ක් වගේ ප්‍රමාණයකින් වැඩි වෙන්න ඕනි. නමුත් දරුවාගේ බර වැඩි වෙන්නේ මාසයක්ම තුල ඊට වඩා අඩු ප්‍රමාණයක් නම් ඊට හේතුව සොයා බලන්න ඕනි. ඒකෙත් ප්‍රධාන හේතුව වෙන්න පුළුවන් මව්කිරි දීමේ ගැටලුවක්. හතරවෙනි කාරණේ ලෙස මම කතා කරන්නේ දරුවාගේ බර කලින් මාසයේ බරට වඩා අඩු වීම. උදාහරණයක් විදිහට කලින් මාසයේ කිලෝ 4ක් තිබුණා නම් බබාගේ ඊගව මාසයේ බර කිරන කොටත් බබාගේ බර තියෙන්නේ එක්ක කිලෝග්‍රෑම් 3.5ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් වගේ අඩු වගයක් ගැනීම. ඒ කියන්නේ කිලෝ 4ක බරකට දක්වා වර්ධනය වෙලා තිබුණු දරුවෙක් ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඊගව මාසේ බර බලනකොට තියෙන්නේ. ඊගව කාරණේ විදිහට මම කතා කරන්නේ වර්ධන වේගය එකම රේඛාවක තිබීම. ඒ කියන්නේ මේ මාසේ බර කිලෝ 4යි නම් දරුවාගේ ලැබෙන මාසේ බලනකොටත් ඒ දරුවාගේ බර තියෙන්නේ කිලෝ 4ම. ඒ කියන්නේ සරල රේඛාවක් විදිහට තමයි එයාගේ වර්ධන රේඛාව පවතින්නේ. තවත් කාරණයක් තමයි දරුවාගේ નિયમિત වර්ධන රේඛාවෙන් ඉවත් වෙලා වෙනත් කලාපයකට දරුවාගේ බර පහළ බැසීම. ඒ කියන්නේ දැන් කොළපාට තීරුවක ඉන්න දරුවෙක් එයා ඒ තීරුව තුල ඉහළට ගමන් කරන්නේ නැතුව පහළට ගමන් කිරීම තුලින් වෙනත් පාට කලාපයකට ගමන් කරනවා නම් ඒ කියන්නේ ඒකත් අපි අවධානය යොමු කළ යුතු අවස්ථාවක්. ලාකුල පාට තීරුවේ යන බබෙක් කියලා හිතන්නකො බර යා ලාකුල පාට තීරුවේ ඉහළට යනවා. නමුත් මේ මාසේ බර බලනකොට එයා තැඹිලි පාට තීරුවට පහළට ඇවිල්ලා තියෙනවා නම් ඒක අපේ විශේෂ අවධානය යොමු කළ යුතු අවස්ථාවක්. තවත් කාරණයක් තමයි බබා අධිබර තීරුවට ගමන් කිරීම. කියන්නේ දම් පාට කලාපයට. මේකත් විශේෂ අවධානය යොමු කළ යුතු අවස්ථාවක්. පහළ රේඛාවක ඉඳ ඉහළ දම්පාට තීරුවට ශීඝ්‍ර වර්ධනයක් සහිතව බබා ගමන් කරනවා නම් ඒ කියන්නේ එයා බර වැඩි කරගෙන යනවා නම් ඒකත් අපේ අවධානය යොමු කළ යුතු අවස්ථාවක් වෙනවා. මෙවැනි අවදානම් தත්ත්ව පිළිබඳ මව්වරුන්ට අවබෝධයක් තියෙන එක ඉතාමත් වැදගත් වෙනවා. ඔබේ දරුවාගේ බර කිරලා සටහන් කිරීමෙන් පසු ඔබට ලැබෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න. හිතුමතේ පිටිකිරි භාවිතය හෝ නිසි කාලයට පෙර අමතර ආහාර පටන් ගැනීමෙන් වළකින්න ඕනි. මොකද බොහෝ විට බර අඩුවීම හෝ වර්ධන රේඛා පහළට ගමන් කිරීම සිදු වෙන්නේ මව්කිරි දීමේ ක්‍රමවේදය තුළ ඇතිවෙන ගැටලු සහ වැරදි අවබෝධය නිසා. පෝෂණයට අමතරව කියන්නේ මව්කිරි දීමට
අමතරව එහෙම නැත්නම් බබාගේ පෝෂණයට අමතරව දරුවන්ගේ බර වැඩිවීමට තවත් හේතු කීපයක් බලපානවා. පරිසර සාධක, එතකොට ජානමය සාධක, කායික ක්‍රියාකාරකම්, හෝමෝන ක්‍රියාකාරීත්වය, දරුවගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ දරුවගේ රෝගී තත්ත්ව ආදී බලපානවා දරුවගේ වර්ධන වේගයේ අඩු වැඩි වීම සඳහා. ඒ වගේම දැන් తాවකාලික රෝගී තත්ත්වයක් ආවොත්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට පාචනය, උණ වැනි අවස්ථා බබාගේ බර අඩු වෙනවා. හැබැයි බබාට සුවය ලැබීමෙන් පසු නැවත යථා තත්ත්වයටපත් වෙලා එයා වර්ධන රේඛාව ඉහළට ගමන් කරනවා. අම්මලා විශේෂයෙන් එක මතක තියාගන්න ඕනේ. මොකද බබාගේ බර කිරන්න යනකොට ඒ මාසයේ ඇතුළත දරුවා අසනීප තත්ත්වයකින් පසු වුණා නම්, ඒ කියන්නේ උණ තිබුණා නම්, බබා පාචන තත්ත්වයක් තිබුණා නම්, එයාට මව් කිරි දීමේ හෝ පෝෂණ ගැටලු තිබුණා නම්, බර අඩු වෙලා තියෙනවා නම් ඒක ඔබගේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට පවසන්න ඕනි. මොකද ඒවා වර්ධන සටහන් පොතේ ලකුණු කරනවා. එතකොට ඒකෙන් දැනගන්න පුළුවන් බබා ලෙඩ වෙලා හිටපු නිසා තමයි මේ වගේ බර අඩුවීමක් සිදු වුනේ කියලා. මෙවැනි අවදානම් තත්ත්වයක් පිළිබඳව ඔබට ඔබගේ දරුවගේ බර කිරා සටහන් කරලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය උපදෙස් ලබා දුන්නා නම් එය අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. මොකද වෛද්‍ය උපදෙස් සහ මව්කිරි දීම නැවත පරීක්ෂා කර නිවැරදි කර ගැනීම තුළින් නැවතත් ඔබේ දරුවගේ බර නිසි වර්ධන රේඛාව තුළ ඉහළට ගමන් කරවන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ දේවල් ඔයාට වැදගත් වුණා කියලා. වර්ධන සටහන් පොත මුල ඉඳන් අගටම හොඳින් කියවන්න. එහි තියෙන කාරණා ගොඩාක් අම්මලාට වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ බර ප්‍රස්ථාරය පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. මේ වගේ අවදානම් අවස්ථා තිබුණොත් ඔබට උපදෙස් ලැබෙනවා අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා. ඉතින් මේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තුළින් සහ මව් කිරි දීම නැවත නැවත පරීක්ෂා කර නිවැරදි කර ගැනීම තුළින් ඔබට ඔබගේ දරුවාගේ බර නිසි රේඛාවක් තුළ ඉහළට ගමන් කරවීම කරවිය හැකියි. මම හිතනවා මේ දේවල් වලට වැදගත් වුණා කියලා. ඉතින් අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.